පුතේ blank number 5 එකට වඩා suitable answer එක වන්නේ මෙතන with කියන එක. තමන්ගේ ආදරණීයන් සමග කැටුව කියන අදහස. එතකොට මම හිතනවා blank number 5 වෙනකන් ඔයගලන්ට complete කියලා. right. අපි යන් ඉදිරියට. mindfulness techniques blank මනස ෆ්‍රී කරන නැත්නම් මනස සංසුන් කරන ක්‍රමයක් තමයි ක්‍රමයක් විදියට අපි කැමති දෙයක් තමයි මෙඩිටේෂන් කියන්නේ. මොකද්ද මෙඩිටේෂන් කියන්නේ? භාවනාව. අපි මුලදී ඒක සඳහන් කළා. එතකොට මනස සංසුන් කරන ක්‍රමවේදයක් තමයි මේ භාවනාව. එතකොට blank number 6 එකට පුතේ අපි ගන්නේ like කියන word එක. මනස සංසුන් කරන ක්‍රමයක් විදියට අපි කැමති භාවනාවට. Meditation can help you blank concentration and manage anxiety. blank number 7 එක බලන්න මෙන්න මේ භාවනාව උදව් කරනවලු ඔබගේ තියෙන සිහි කල්පනාව වැඩි දියුණු කරන්න සහ anxiety එක manage කරන්න. anxiety එක කියලා කියන පුතේ අපිට තියෙනා වූ ජීවත් වීමේදී අපිට එන්නා වූ ප්‍රශ්න වලට අපි මුණ දෙනවා බයෙන් සහ සැකයෙන්. ඒ බයෙන් සහ සැකයෙන් මුණ දීම අපිට කළමනාකරණය කරගන්න පුළුවන් භාවනාව තුලින්. සහ සිහි කල්පනාව අවධානයත් වැඩි කරගන්න පුළුවන් කියන එක තමයි උතන කියන්නේ. එතකොට වැඩි කරගන්න පුළුවන් වැඩි දියුණු කරගන්න පුළුවන් කියන ආන්සර් එක තමයි blank number 7 වලට අපි ගන්න. එතකොට අපි එතනට ගන්න improve කියන word එක. හරි ඉදිරියට යන් අපි. blank meditation can regularly enhance. හරි. එතනදී පුතේ blank number 8ට අපි ගන්නේ practicing. භාවනාව කියන එක පුහුණු වීම තුළින් අපිට පුළුවන් දිනපතා අපේ සිහි කල්පනාව වැඩි කරගන්න විතරක් නෙවෙයි අපිට පුළුවන් වෙනවා තමන් කරන කාර්යයන්ට මනාව අවධානය යොමු කරන්න. ඒක නිසා ඒ තමයි භාවනාවේ ප්‍රයෝජන. එතකොට පුතේ blank number 8 එකට අපි කිව්වා practice in meditation can regularly enhance. blank number 9 enhance concentration span and the ability to focus on task. එතකොට 8න් කියනවා අපිට මේක පුහුණු වීම තුළින් පුළුවන් දිනපතා වැඩි කරගන්න සිහි කල්පනාව සහ කාර්යයක් කිරීමේදී අපිට ඇතිවෙනා වූ අවධානය හොඳින් වැඩි කරගන්න පුළුවන්. blank number 10 එකට focus. meditation also මෙන්න මේ භාවනාව තුළින් තව දුරටත් උදව් වෙනවා අපිට. ඒ කියන්නේ blank number 11 එකට අපි ගන්නවා helps කියන word එක. මේ භාවනාව තව දුරටත් උදව් වෙනවා අපිට. helps you to calm the mind and body. මේ භාවනාව තවදුරටත් අපිට උදව් වෙනවා අපේ මනස සහ ශරීරය දෙක සංසුන් කරගන්න. එතකොට blank number 12 mind can blank reduce stress levels significantly. මේට අමතරව ඒකට පුළුවන් also අපි ගන්නවා blank number 13 එකට also තවදුරටත් මේකට පුළුවන් තවදුරටත් අඩු කරන්න අපේ stress levels ඒ කියන්නේ ආතතියේ මට්ටම් අපිට පුළුවන් කැපී පෙනෙන විදිහට අඩු කරන්න මෙන්න මේ භාවනාව තුලින්. එතකොට final blank එක number 14 generally improves your overall mental well-being by generating a sense of tranquility allowing you to cope with challenges in life effectively. final blank එකට එන්නේ පුතේ meditation කියන answer එක. meditation generally improves your overall mental well-being. භාවනාව කියන එකට පුළුවන් මුළුමනින්ම ඔබගේ මානසික යහපැවැත්ම වැඩි දියුණු කරන්න. සහ by generating a sense of tranquility allowing you to cope with challenges in life effectively. ඊට අමතරව භාවනාවට පුළුවන් වෙලා තියෙනවා පුද්ගලයෙකුව සංසුන් කරලා තමන්ගේ ජීවිතයට ඒ පුද්ගලයාට එන අභියෝගවලට ඉතාමත් කාර්යක්ෂම ලෙස
මුහුණ දීමේ හැකියාව වැඩි දියුණු කරන්න.